මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ දහවන සංවත්සර සැමරුම වෙනුවෙන් 7 වෙනි වරටත් පවත්වනු ලැබූ 2025 කිතුණු කලා උදානය තරග ප්‍රතිඵල නිකුත් කිරීම. මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ ප්‍රධාන මෙනුවට සහ YouTube channel එකට ප්‍රවිෂ්ඨ වීමේ QR කේතය. එමෙන්ම TikTok සහ සියලු FB ඉවෙන්ට් ගෲප් සඳහා ප්‍රවිෂ්ඨ වීමේ QR කේතය ඉහත තිරේ මත දිස්වේ. එම QR කේතනය ස්කෑන් කර අපගේ තරග තොරතුරු නැරඹීම සඳහා ප්‍රවිෂ්ඨ වන්න. The 2025 Annual Art Festival is in 12 competition categories. The theme of the competition, as a gift to baby Jesus, let us forgive and seek forgiveness for the mistakes we commit in our daily life. Through this, let's cultivate peace, unity and brotherhood. Let us also cultivate spiritual growth by avoiding wrong actions with awareness. Let's now take a look at the winners of the 2025 Christmas Art Festival. මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ දසවන සංවත්සරය වෙනුවෙන් 7 වන වරටත් සංවිධානය කරනු ලැබූ නත්තල් උදානය උඳුවප් කලා මංගල්‍ය 2025 තරගාංක 2 නිවේදන අංශයේ අවසන් තරග ප්‍රතිඵලයයි මේ. ඒ අනුව අතිශය තරගකාරී තරගකරුවන් රැසක් අතරින් තුන්වන ස්ථානය දිනාගනු ලබන්නේ ලියාපදිංචි අංක M#0.9 තරගවැදුණු W නොදේති මන්‍යා මණ්ඩාකිනි. ඔබගේ සුවිශේෂී ජයග්‍රහණයට මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලෙන් උණුසුම් සුබ පැතුම්. තරගාංක 2 නිවේදන අංශයේ දෙවන ස්ථානය දිනාගනු ලබන්නේ ලියාපදිංචි අංක M.0.45 WA නෙම්දිනේ නදිත්‍යා ඔබයි. ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. මම නෙම්දිනී නදිත්‍යා. මගේ අංකය අංක 45. නිවේදන තරගාංශය. ඔන්න අද මං ආවේ ඔයාලට පුංචි පණිවිඩයක් කියන්න. දන්නවද මොකක්ද කියලා? මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසල 2025 කිතුණු කලා උදානය. උඳුවප් කලා මංගල්‍ය 2025 තරගාංක 2 නිවේදන අංශයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලබන්නේ M.0.34 තරගවැදුණු WWSRA තරුෂිකා ධනංජනී සමරනායක ඔබයි. මම තරුෂිකා ධනංජනී. මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ 10 වෙනි සංවත්සරය වෙනුවෙන් 7 වෙනි වරටත් සංවිධානය කරනු ලබන කිතුණු කලා උදානය. ඔන්න ඉතින් මෙවරත් අපේ කිතුණු ඔබගේ ජයග්‍රහණයට සුවිශේෂී හැකියාවට මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලෙන් උණුසුම් සුබ පැතුම්. ඉහත තිරේ දිස්වනු ලබන්නේ මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ සියලු සමූහයන්ට සහ තරග තොරතුරු වෙත පිවිසීමේ QR කේතයන් වේ. ඔබට හැකි එම කේතයන් තුළින් ප්‍රවිෂ්ඨ වෙලා අපගේ සියලු තරග තොරතුරු නැරඹීම සිදු කිරීමට. මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ අරමුණ වන්නේ ජාති ආගම් භේදයකින් තොරව
සමාජයේ යහපත උදෙසා යහපත් මානව ආකල්ප ගොඩනැගීමයි. ඉතින් ඔබට පුළුවන් මේ QR කේත තුලින් ප්‍රවිෂ්ඨ වෙලා එම තොරතුරු සම්බන්ධයෙන් ඔබගේ යහපත් ආකල්ප සහ යහපත් පන්නරයක් ලබා ගැනීම සඳහා ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ආදරණීයව සුහද සිතින් එන්න නරඹන්න ප්‍රවිෂ්ඨ වන්න. ජේසු පිහිටයි ඔබ සැමට.